Good morning everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපිට කිසිම මොටිවේෂන් එකක් නැති වැඩ කරන්න හිතෙන්නේ නැති දවසක අපි කොහොමද ප්‍රොඩක්ටිව් විදිහට අපේ ස්ටඩි වැඩ ටික කරගෙන යන්නේ කියලා. මොකද මට අද ඒ වගේ හරිම කම්මැලි දවසක්. හැබැයි මට එක්සෑම් එකක් තියෙන හින්දා කොහොම හරි මගේ පාඩම් වැඩ ටික කරගන්නත් ඕනි. ඉතින් ඒ වගේ දවසක මං උදේම හැරුණ ගමන් කරන්නේ හොඳ වොෂ් එකක් දාගන්න එක. ඒ වගේම අපි වොෂ් දැම්මට පස්සේ හොඳ පිරිසිදු ඇඳුමක් ඇඳගන්න ඕනි. ඊළඟට අපි අපේ ස්කින් කෙයාර් ටික කරලා කොණ්ඩේ පීරලා පිරිසිදුවට ලස්සනට අපේ වැඩ ටික කරන්න පටන් ගන්න ඕනි. පාඩම් කරන්න කලින් මුලින්ම ඔයාලගේ පොත් මේස තියෙන්න ඕනි ජනේලයක් ගාව. මොකද එතකොට ඔයාට කම්මැලි නැහැ. ජනේලෙන් හුලං එනවා, ඔයාට ෆ්‍රෙෂ් එකේ වැඩ කරන්න පුළුවන්. හොඳ එළියක් තියෙනවා. ඒ වගේ හොඳ එළියක් එහෙම නැත්තම් ඔයගොල්ලන්ට පාඩම් කරන්න කම්මැලි හිතෙන්න පුළුවන්. එතන ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලේම අපේ පාඩම් කරන පොත් මේසේ අපිට ආස හිතන විදිහට ඇට්‍රැක්ටිව් විදිහට වැඩ කරන්න ඔළුව ෆෝකස් එකේ තියාගන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ. ඉතින් මමත් දැන් උදේම පොත් ටික මගේ අස් කරලා වැඩ කරන්න ඕනේ ටික මගේ ළඟින් තියාගන්නයි හදන්නේ. ඔන්න දැන් මම මගේ පොත් මේස අස් කරගෙන ඉවරයි. ඊට පස්සේ වැදගත්ම දේ තමයි අපි අපේ ෆෝන් එක අයින් කරන්න ඕනේ. මොකද ෆෝන් එකේ හින්දා අපිට ස්ටඩි කරන එක ගොඩාක් කම්මැලි වෙනවා. ඔන්න ඊළඟට අනිවාර්යෙන් පිරිසිදු වතුර බෝතලයක් ඔයාගේ මේස උඩ තියාගන්න. මොකද වතුර බොන එක හරිම වැදගත්. ඊළඟට ඔයාලට නෝට් හදාගන්න, ෂෝට් නෝට් හදාගන්න ඕන, පෑන් පන්සල් ටික ඔක්කොම ළඟට ගන්න. ඔයා මේ වගේ පාඩ දේවල් යූස් කරන එකෙන් ඔයාට කම්මැලි නැතුව ප්‍රොඩක්ටිව් විදිහට ඔයාගේ පාඩම් වැඩ ටික කරන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේ වගේ ලස්සන ස්ටිකි නෝට්, හයිලයිටර් පෙන් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඊළඟට වැදගත්ම දේ තමයි අපි කන්න ඕනේ හෙල්දි කෑම. මොකද ගොඩක් කට්ටිය පුරුදු වෙලා තියෙනවා ලේසියට කෙටි කෑම, කඩවල් වල තියෙන තෙල් දාලා තියෙන, පිටි ජාති තියෙන එන්නේ වගේ කෑම කන්න. ඇත්තට මේ දේවල් අපි ඇඟට හොඳ නෑ. ඒ වගේම ඒ දේවල් වලින් අපි තවත් කම්මැලි වෙන්න ගන්නවා. ඒ වගේම මේ කෑම දිගටම ගන්න එකෙන් අපේ සෞඛ්‍යයටත් අහිත කරයි. ඉතින් ඔයාට හැම වෙලේම පුළුවන් නම් ෆ්‍රෙෂ් පළතුරු, එළවලු ඔයාගේ කෑමකට එකතු කරගන්න. ඔයාගේ දවස ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න ඒක ගොඩාක් උපකාරී වෙනවා. ඔන්න දැන් මං උදේට කන ගමන් කරන්න හදන්නේ අද මට කරන්න තියෙන වැඩ ටික ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න එක. මේ ටු-ඩු ලිස්ට් එකක් අපි හදාගන්න එකෙන් අපේ ඔළුවට තියෙනවා දවසේ කරන්න ඕනේ ප්ලෑන් එකක්. එතකොට එයා දන්නවා අපි මේ ප්ලෑන් එකට වැඩ කරන්න ඕනේ කියලා. එතකොට අපිට කාලය නාස්ති කරන්නේ නැතුව අපිට ෆෝකස් කරන්න ඕනේ වැඩ ටික එක දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයත් තාම මේ ටු-ඩු ලිස්ට් එක හදන වැඩේ පටන් අරගෙන නැත්නම් අනිවාර්යෙන්ම try කරලා බලන්න. මම නම් ගොඩාක් වෙලාවට කලින් දවසේ රෑ තමයි අනිත් දවසේ මොනවද කරන්න තියෙන දේවල් කියලා ටු-ඩු ලිස්ට් එකක් හදාගන්නේ. ඒකෙන් මට උදේ ඉඳන්ම ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න පුළුවන්.
මම ගොඩක් වෙලාවට කරන්නේ ලිස්ට් එක ලියලා මගේ බිත්තියේ මට පේන තැනකින් අලව ගන්නවා. ඊට පස්සේ මම ඒකේ පිළිවෙලට වැඩ කරන්න ගන්නවා. ඉතින් මම දැන් මගේ නෝට් එකක් හදන ගමන් ඉන්නේ. මම නෝට් එක බලාගෙන මගේ නෝට් එක ෂෝට් නෝට් එකක් විදිහට හදාගෙන පාඩම් කරන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පාඩම් කරන්න විදිහක් හිතාගන්න බැයි නම් ෂෝට් නෝට් හදන ක්‍රමය ගොඩාක් ඵලදායි කියලා මම කියනවා. මොකද ඒක අපිට නැවත නැවත බලන්නත් ලේසි. ඒ වගේම ෂෝට් නෝට් එකකින් අපිට කී පොයින්ට්ස් හොඳින් මතක තියාගන්න පුළුවන්. එක දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්. මම දැන් පාඩම් කරන්න ගත්තේ 10ට විතර. ඒ හින්දා මම හිතුවා දවල්ට කනකම් එක දිගට මේ ටික ෂෝට් නෝට් කරනවා කියලා. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙත් හවස් වර ඉඳන් වැඩ ටික කරන්න ගන්නවා කියලා. ඊළඟට වැදගත්ම දේ තමා ඕගොල්ලෝ ගන්න පුංචි බ්‍රේක් එකකදී ඔයාලා ෆෝන් එක නම් ඔබන්න යන්න එපා. මොකද ෆෝන් එක ඔබන එකෙන් ආයෙමත් අපි අර පාඩම් කරන වැඩෙන් අයින් වෙලා අපේ ඔළුව ටිකක් වෙනස් වෙන්න ගන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ෆෝන් එක අයින් කරලා පාඩම් වැඩ ටික එක දිගට කරන්න බලන එක ගොඩක් ප්‍රොඩක්ටිව් කියලා මම හිතනවා. ඔන්න ඉතින් දැන් මං දවල්ට කන්න තමයි හදන්නේ. දවල්ට කනකොටත් ඕගොල්ලෝ පුළුවන් තරම් ඔයාලගේ ගෙදර හදන පෝෂ්‍යදායී කෑමක් ගන්න බලන්න. ඒ වගේම ගොඩාක් කන්න යන්න එපා. ඒකෙන් අපිට නිදිමත එනවා. ආයෙ ඉඳගෙන ඉන්න බෑ. ඒ හින්දා ප්‍රමාණවත් තරමට හෙල්දි විදිහට කෑම වේලක් ගන්න. එතකොට ඔයාලට දෙන කම්මැලිකම ගොඩාක් දුරට අඩු වෙනවා. දවල්ට කෑවට පස්සේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා ආවා. මොකද එක දිගට ස්ක්‍රීන් දිහා බලාගෙන පොත දිහා බලාගෙන ඉද්දී අපි ස්ට්‍රෙස් වෙනවා වගේ. ඉතින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා පරිසරය දිහා බලලා පොඩ්ඩක් ඇවිදලා ආවම ආයෙත් ඔළුව අපේ රිලැක්ස් වෙනවා. අපිට පුළුවන් වෙනවා ආයෙත් එක දිගටම වැඩ කරන්න. ඔයාලට මම කලිනුත් කිව්වා වගේ ෆෝන් එක නම් ඔබන්න එපා. ඒකෙන් අපි තවත් ස්ට්‍රෙස් වෙනවා. ඔන්න දැන් මං ආයෙමත් මගේ පාඩම් වැඩ ටික කරන්න තමයි හදන්නේ. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ස්ටඩි වැඩ කරන්න උදව් වුණාද? ඔයාලා මේ දේවල් try කරලා බලලා තියෙනවද? මේවා try කරලා බලලා හොඳයිද නැද්ද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඉස්සරහටත් පාඩම් කරන්නේ කොහොමද? පාඩම් කරන විදි මොනවද? short note හදන්න ඕන ක්‍රම මොනවද? මම කැම්පස් යන එළවල් කාලේ වැඩ කරේ කොහොමද කියලා vlog series එකක් අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වගේ මොටිවේෂන් එකක් නැති අපිට පාඩම් කරන්න කම්මැලි දවසක ඕගොල්ලෝ කොහොමද පාඩම් කරන්න ඔයාලගේ වැඩ ටික කරන්න පටන් ගන්න කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මටත් පුළුවන් ඒ දේවල් try කරලා බලන්න.
ඒ වගේම ඔයාලට කියන්න ඕනේ පාඩම් කරනකොට ඔයාලට පුළුවන් තරම් වැඩිය සද්දබද්ද නැති ඔයාලට පාඩුවේ වැඩ කරන්න පුළුවන් තැනක් තෝරගන්න. එතකොට ඔයාලට කාගෙන්වත් බාධාවක් නැතුව එක දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මම ගොඩක් කලාවට කරන දෙයක් තමයි මේ වගේ මට පාඩම් කරගන්න ඕන key points මෙන්න මේ විදිහට කොලයක ලියලා මගේ බිත්තිය අලව ගන්න එක. ඒවා නිතරම පේනකොට අපිට ඒවා මතක හිටිනවා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. පාඩම් කරන ගමන් ඔයාලට කම්මැලි නම් ඔයාලට තවත් පුළුවන් මෙන්න මේ වගේ study focus music එකක් අහන්න. ඒකෙන් ඔයාලට පුළුවන් එක දිගටම ෆෝකස් එක තියාගෙන වැඩ ටික ප්‍රොඩක්ටිව් විදිහට කරන්න. මොකද අපිට මියුසික් එක අහනකොට අපේ ඔළුවත් රිලැක්ස් වෙනවා. ඒ හින්දා අපිට අපේ පාඩම් කරන දේවල් හොඳින් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් මේ වගේ වැඩ කරන වෙලාවට හෙල්දි ස්නැක් එකක් ගන්න. නට්ස් වර්ගයක්, ඇපල් වගේ පළතුරක් අන්න එහෙම දෙයක් ගන්නවා නම් ඒක ඔයාගේ ඇඟටත් හොඳයි. ඒ වගේම ඔයාගේ ස්ටඩි වැඩ ටික එක දිගටම කරගෙන යනකොට එන කම්මැලිකම මේකෙන් නැති වෙනවා. අන්හෙල්දි කෑම කන්න එපා. මොකද අපි පාඩම් කරනවා කියන්නේ එක්සර්සයිස් එකක් නැහැ. අපි එක දිගටම ඉන්න එක නෙවෙයි. අන්න ඒ වගේ වුණාම අන්හෙල්දි කෑම දිගටම කන එකෙන් අපිට අපේ හෙල්ත් එකටත් හොඳ නැහැ. ඒ වගේ මාට පුළුවන් දවස ඉවර වෙනකොට ඔයාගේ ටුඩු ලිස්ට් එකෙන් මොනවද කරේ නැත්තේ කියලා ලකුණු කරගන්න. එහෙනම් ඔයාලත් මේ දේවල් try කරලා බලන්න. මම අදට යනවා. bye.